අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ ගාමිණී ලොකුගේ කියන සුන්දර මිනිසෙක් ගැන නෙමෙයි ගාමිණී ලොකුගේ කියන ට්‍රාඩර් දේශපාලකයා ගැන සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එක බලන්න කියලා මුලින්ම ආරාධනා කරනවා. මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ ට්‍රාඩර් දේශපාලකයෙක්ගේ ඉතිහාසයේ පුරාවට මොනවද කරේ මොනවද කරලා තියෙන්නේ සහ ඔහු විසින් ඉතිහාසයට එකතු කරලා තියෙන්නේ මොනවද කියලා සම්පූර්ණ කතාවක්. ඉතින් මුලින්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න අපේ ස්ථිර සමාජිකයෙක් වෙන්න ඔබටත් ඒකත් එක්ක අවස්ථාවක් තියෙනවා. කවුද මේ ගාමිණී ලොකුගේ කියන්නේ? ගාමිණී ලොකුගේ කියලා කියන්නේ 1943 මැයි 8 වෙනිදා පිළියන්දලදී ඉපදිච්ච ඔහු පසුගියම් කාලෙක 1960න් පස්සේ කියන්නේ ඔහු දේශපාලන ප්‍රවිෂ්ඨ වෙන 1960 අවුරුදු 17 දී තරුණයෙක් විදිහට ඡන්ද බලය හිමි වෙන්නත් කලින් ඔහු UMP එකත් එක්ක සම්බන්ධ වෙන්නේ තරුණ ක්‍රියාකාරිකයෙක් විදිහට. එතනින් පස්සේ 1960න් පස්සේ ඔහුගේ දේශපාලන ඉතිහාසය සහ ඉතිහාසයේ දේශපාලන භාවිතාව කොහොමද කියන එක තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ඒ ඇතුලේ ඔහු විසින් කරලා තියෙන අපරාධ මොනවාද? ඔහු විසින් කරලා තියෙන දූෂණ මොනවාද? ඔහු විසින් කරලා තියෙන දරුණු ගණේ අපරාධ සම්බන්ධව මේ වීඩියෝ එක පුරාවටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි හැමෝම දන්නේ 1981 යාපනයේ පුස්තකාලය තැබීමේ සිදුවීමත් ඒකට ඔහු සම්බන්ධ වුණේ කොහොමද? ඒ වගේම අග්‍රිස් කොස්තා ජවිපේ මුල් පෙළ සමාජිකයෙක් වෙච්ච අග්‍රිස් කොස්තා සහෝදරයාගේ බිරිඳව ඝාතනය කිරීම වගේ අපරාධත් එක්කත් අපරාධ කරේ කොහොමද ගාමිණී ලොකුගේ කියන ඒ කතා සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා. ඉතින් ආරාධනා කරනවා මුළු වීඩියෝ එක පුරාවටම අපිත් එක්ක බැඳලා ඉන්න කියලා. අවුරුදු 17න් UMP එකත් එක්ක සම්බන්ධ වෙන මේ ගාමිණී ලොකුගේ කියන තරුණයා එහෙම නැත්නම් ගාමිණී ලොකුගේ කියන පිළියන්දල මැරයා 1983 තමයි පරිණතවට ඡන්දය ඉල්ලන මැතිවරණයක ඉදිරිපත් වෙන 1983 කැස්බෑව කොට්ටාශයේ මැතිවරණයට ඉදිරිපත් වෙලා ඔහු ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කරලා ඊට පස්සේ 1989 දී 2002 වර්ෂයේදී ඔහු UMP ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට කටයුතු කරනවා. ගාමිණී ලොකුගේ ගැන හැමෝම දන්න කතාව තමයි ගාමිණී ලොකුගේ කියලා කියන්නේ මැරයෙක් ට්‍රාඩේක් එහෙම නැත්නම් අර අපි කියන රළු මිනිසෙක් කියන මිනිසෙක් වෙන්නේ නැහැ ඔහු කිසි දෙයකින් ඔහු මනුෂ්‍යත්වයේ නාමයෙන් කරපු කිසිම දෙයක් නැහැ ඉතිහාසය පුරාවට. ඉතින් ඒ හින්දා උට මිනිසෙක් කියන වචනේවත් ගැලපෙන කතාවක් වචනයක්වත් නෙමෙයි ඔහු ගාවින් තියන්න. අර අපි කලින් කියලා තියෙනවා වගේ පාලිත දේවරප්පරිමුලා කරේ මොනවාද සරණ නිශාන්තල කරේ මොනවාද ජෝස්ටන් ප්‍රනාන්දුල කරේ මොනවාද ඒ වගේම ගාමිණී ලොකුගේ විසින් ඉතිහාසයට එකතු කරලා තියෙන මොනවද කියන එක තමයි මේ අපි එකින් එක කතා කරන්න හදන්නේ. UMP 1960 ඉඳලා UMP එකත් එක්ක එකතු වෙන ගාමිණී ලොකුගේ 2006 දී UMP එකෙන් කැඩිලා මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙනවා. ඒතකොට මහින්ද රාජපක්ෂත් එක්ක තමයි 2006 න් පස්සේ දේශපාලනය කරන්න ඉතිහාසය පුරාවට මේ යන තෙක් මේ කියන 82ක් වෙලා ඌට වයස 82 දී මේ යන තෙක්ම ඔහු දේශපාලනය කරන්න මහින්ද රාජපක්ෂත් එක්ක. ඒතකොට මේ කාලය පුරාවටම ඔහු විවිධ ඇමතිකම් දරනවා. ක්‍රීඩා හා පොදු විනෝදාස්වාදයේ පිළිබඳ කටයුතු ඇමති විදිහට 2007 දී ඊට පස්සේ නාගරික හා සංවර්ධන රාජ්‍ය ඇමති විදිහට කටයුතු කරනවා. ඒ වගේම ප්‍රවාහන ඇමති සහ විදුලි බල හා බල ශක්තිය ඇමති විදිහටත් ඔහු කටයුතු කරලා තියෙනවා. ඒ වගේම විවිධ පාර්ලිමේන්තුව ඇතුලේ පවා විවිධ සභාවල විවිධ කාරක සභාවල එහෙම කටයුතු කරලා තියෙනවා. සභාපතිකම් පවා දරලා තියෙනවා. ඉතින් දේශපාලන ඇතුලේ ගාමිණී ලොකුගේ කියන මහා පතාකය කියලා කෙනෙක්ට අර්ථ දක්වන්න පුළුවන්. ඔහු දේශපාලන ඇතුලේ තනතුරු සහ ඔබවල තියෙන දේශපාලනික දේවල් එක්ක. ඉතින් නමුත් දේශපාලනික පතාකයක් කියලා කියන්නේ මිනිස්සුන්ට කෝපි පුකකවත් දෙයක් කරමු නැති අපරාධකාරයෙක්ට මම හිතන්නේ නැහැ දේශපාලනික පතාකයක් වගේ වචනයක්වත් පාවිච්චි කරන්න සුදුසුයි කියලා. අපි එකින් එක පෙළගස්ස ගත්තොත් එහෙම මේ ගාමිණී ලොකුගේ කියන්නේ කවුද කියන එක සම්බන්ධයෙන් මුල්වරට ගාමිණී ලොකුගේ සම්බන්ධයෙන් එල්ලෙන චෝදනාවක් තමයි 1981 දී. ඒ කියන්නේ 1983 කැස්බෑව කොට්ටාශයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් 1981 යාපනයේ සංවර්ධන සභා ඡන්දයට පෙර 1981 ජුනි 4 වෙනිදා පවත්වන්න නියමිත වෙලා තිබ්බ යාපනයේ සංවර්ධන සභා ඡන්දය මංකොල්ල කරන යාපනයට UMP එකකින් යනවා කීප දෙනෙක්. ඒ අතරේ ගාමිණී ලොකුගේ තමයි මේ වෙද්දී ජීවත් වෙලා ඉන්න එකම මිනිසයා. යාපනයට ගියපු අයගේ අමතක කරන්න එපා රනිල් වික්‍රමසිංහ ඒවකට තරුණ කටයුතු ඇමති වගේම මේ යාපනයේ ගිනිලෑම ඒ කියන්නේ යාපනයේ පුස්තකාලයට ගිනි තැබීම කියන සිදුවීමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක 2016 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා අපි තමයි යාපනයේ පුස්තකාලයට ගිනි තැබුවේ කියන එක. ඒ නිසා කිසිම විදිහකින් රනිල් වික්‍රමසිංහට මේක චෝදනාවෙන් ගැලවෙන්න බෑ. හැබැයි කොහොම වුණත් ගාමිණී ලොකුගේ යාපනයේ පුස්තකාලයේ ගිනිලෑමේ ගිනි තියෙන සිදුවීමට ඍජුවම සම්බන්ධ වෙන පුද්ගලයෙක්. ඒවකට හිටපු රාජ්‍ය අමාත්‍යවරුත් සමග ඔය යාපනයේ පුස්තකාලය ගිනි තැබීමේ සිදුවීමට අදාළව ඍජුවම චෝදනා එල්ල වෙන්නේ UMP ආණ්ඩුවට. අපි හැමෝම ඒක දන්නවා. ඒකත් එක්කම GR ජයවර්ධන ඒවකට ජනාධිපති ඒ වගේම තරුණ කටයුතු ඇමති රනිල් වික්‍රමසිංහ වගේම ඒ වෙද්දී කර්මාන්ත ඇමති විදිහට හිටපු සිරිල් මැතිව්ට මේ චෝදනාව ප්‍රධාන වශයෙන් එල්ල වෙනවා. ඒතකොට සිරිල් මැතිව් එක්ක තව කීප දෙනෙක් යාපනයේ පුස්තකාලය ගිනි තැබීමේ සිදුවීමට ඍජුවම සම්බන්ධයි කියලා චෝදනා එල්ල වෙනවා. ඒ අතරේ ඉඩම් සංවර්ධන හා මහවැලි අමාත්‍යවරයා විදිහට ගාමිණී දිසානායකත් දීවර ඇමති විදිහට
ඉඳපු එතකොට පෙස්ටස් පෙරේරත් ඒ වගේම ගාමිණී ජයවික්‍රම සහ ගාමිණී ලොකුගේටත් ඍජුවම චෝදනා එල්ල වෙනවා මේ යාපනයේ පුස්තකාලය ගිනි තැබීමේ සිදුවීමට. යාපනයේ පුස්තකාලය කියලා කියන්නේ අපි හැමෝම දන්නවා ඒක හුදු පුස්තකාලයක් නෙමෙයි, පොත් කිහිපයක් ගබඩා කරලා තිබ්බ නිකන් කමරාකාමරයක් නෙමෙයි. ඒක මිනිස්සුන් දෙමළ මිනිස්සුන්ගේ ඓතිහාසික වටිනාකමක්, ඒ මිනිස්සුන්ගේ සංස්කෘතිකමය, මිනිස්සුන්ගේ ජාතිකමය වටිනාකමක් එකතු වෙච්ච තැනක්. ඒ වගේම වසර 100 ගණනක් තිස්සේ ඒ දෙමළ මිනිස්සුන්ගේ අනන්‍යතාවය, ඒ වගේම මේ රටේ ජාතික අනන්‍යතාවය රැකගෙන ආපු පුස්තකාලයක්. ඒක හුදු දෙමළ මිනිස්සුන්ගේ පමණක් වෙච්ච පුස්තකාලයකුත් නෙමෙයි. මොකද සෙනරත් පරණිතාන ආචාර්ය ආනන්ද කුමාරස්වාමී වගේ ඒ ප්‍රසිද්ධ විද්වතුන් පවා විවිධ පර්යේෂණ කරපු ග්‍රන්ථ සෑහෙන ප්‍රමාණයක් මේ යාපනයේ පුස්තකාලය තුළ තිබුණා. එතකොට ඒ වගේ වටිනා කියන පොත් 95,000කට ආසන්න ප්‍රමාණයක්, ගණනය කිරීම වලට අදාළ 95,000කට ආසන්න ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මේ පුස්තකාලයේ ගිනි තැබීම ඇතුළේ සම්පූර්ණයෙන් ගිනිමත් වෙලා විනාශ වෙලා ගියා. එතකොට ඒ වගේ ජාතික අපරාධයක් කරපු අපරාධකාරයෙක් තමයි මේ ගාමිණී ලොකුගේ කියලා කියන්නේ. අමතක කරන්න එපා කාටවත් මේකට මේ ගාමිණී ලොකුගේ සම්බන්ධ නැහැ කියලා ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ඒකට හිටපු පොලිස්පති පවා ඒ වෙද්දිත් හිටියේ 1981 යාපනයේ පුස්තකාලයේ ගිනි තැබීමේ සිදුවීම වෙනකොට ඔහු හිටියේ යාපනය කියලා චෝදනා එල්ලනවා. මොකද ඒ කාලේ 1979 ඉඳන් 1983 වෙනකන් ඒකට නගරාධිපති හිටපු නම් මතක නැහැ. ඔහු පසු ප්‍රකාශයක් කරනවා ඇත්තටම මේ වෙද්දි මේ සිදුවීමට සම්බන්ධ මේ අය කියලා. ඔහු 2006 දී මට මතක විදිහට ඝාතනය වෙනවා කොළඹදී. එතකොට එහෙම ඓතිහාසික වටිනාකමක්, ඒ වගේම පෞරාණික වටිනාකමක්, ඒ වගේම ජාතික වශයෙන් සංස්කෘතික වශයෙන් වටිනාකමක් තිබ්බ පුස්තකාලයක් කිසිම හිතක් පපුවක් නැති විදිහට ට්‍රාඩියෝ විදිහට විනාශ කරලා දානවා. ඒවකට පැවති UMP ආණ්ඩුවත් මේ ගාමිණී ලොකුගේලා වගේ අමන ත්‍රාඩ පාලකයෝ. ඔහු ඒ වෙද්දී මැතිවරණ ඉදිරිපත් වෙලා හිටියේ නැහැ. නමුත් ඍජුව UMP ක්‍රියාකාරී සමාජික විදිහට තමයි කටයුතු කරේ. ඒකෙන් ඒ පන්නරය 1981 යාපනයේ පුස්තකාලයේ ගිනි තැබීමට හම්බෙච්ච වටිනා වරප්‍රසාදය තමයි 1983 දී ඔහු කැස්බෑව මැතිවරණ කොට්ටාශයේ ඉදිරිපත් වෙන්නේ මැතිවරණට. එතකොට ඒ වගේ ත්‍රාඩ වැඩ කරපු ඔහු 1983 මැතිවරණය ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ මේ ගාමිණී ලොකුගේ කියන පුද්ගලයාට, ගාමිණී ලොකුගේ කියන ත්‍රාඩ දේශපාලකයට එල්ල වෙන ඊළඟ චෝදනාව තමයි 1988-89 කාලවකවානුව ඇතුලේ සිද්ධ වෙච්ච අපරාධ සම්බන්ධයෙන් ඔහු ඍජුවම මැදිහත් වෙලා තියෙනවා කියන එක. ආග්‍රිස් කොස්තා කියන ජවිප මුල් කාලේ සමාජිකයාගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ ගාමිණී ලොකුගේට ඍජුව චෝදනා එල්ල වෙනවා. කතාව මෙහෙම එකක්. ආග්‍රිස් කොස්තා කියලා කියන්නේ ජවිප පූර්ණ කාලින සමාජිකයෙක්. ඔහු ජවිපේ ආරම්භයේ සිටම ක්‍රියාකාරීව කටයුතු කළ පුද්ගලයෙක්. එතකොට 1983 ජවිපේ තහනමත් එක්ක, ජනතා විමුක්ති පෙරමුණේ තහනමත් එක්ක ආග්‍රිස් කොස්තලා කැස්බෑව ප්‍රදේශය ආසන්නයේ රැස්වීම් අරහිමේ පවත්වනවා. නමුත් එතකොට පක්ෂය තහනම් වෙලා තිබ්බ නිසා ඔහුට සැඟවිලා තමයි මේ දේවල් සංවිධානය කරන්න වෙන්නේ. එතකොට ගාමිණී ලොකුගේ කියන පුද්ගලයා විසින් ඔහුගේ ආග්‍රිස් කොස්තාගේ බිරිඳව සහ මව පැහැරගෙන ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා ගේ ගිනිබත් කරලා පැහැරගෙන යනවා. ඊට පස්සේ මත්තේගොඩ කියන ප්‍රදේශයේදී ආග්‍රිස් කොස්තා කියන ජවිපේ සමාජිකයාගේ, ජවිපේ පූර්ණ කාලීන සමාජිකයාගේ බිරිඳව වෙඩි තබා ඝාතනය කරනවා. ඒ ගැන ඔහුගේ මව පසුව කියනවා එක තැනකදී මම දැක්කා ඒ වෙද්දි වාහනේ ඇතුළේ හිටියා මේ ගාමිණී ලොකුගේ කියන අමාත්‍යවරයා. ඒ වගේම ඊට පසුව කාලීනව මව විසින් සහ තවත් ඔහුගේ හිතමිතුරෙක් විසින් මේ චෝදනාව ඍජුවම ගාමිණී ලොකුගේට එල්ල වෙනවා. ආග්‍රිස් කොස්තා මේ අවුරුද්දේ මුල් කාලේ මම හිතන්නේ ජීවිතක්ෂරපත් වුණා. ඔහු ජීවිතක්ෂරපත් වුණාන් පස්සේ ඔහුගේ මිතුරෙක් කියලා තිබ්බා ආග්‍රිස් කොස්තා යම්කිසි දවසක ඔහුගෙන් පරිගැනීමට සිතාගෙන සිටියත් ජවිපේ ක්‍රියාකාරීන් සහ ජවිපේ එවකට නායකත්වයේ මැදිහත් වෙලා මේ පරිගැනීම නෙමෙයි මේකට තියෙන අරමුණ, මේක දේශපාලනිකව විසඳ ගන්න එක වගේ කියලා ආග්‍රිස් කොස්තාව නැවත හිත යථාර්ථයටපත් කරන, එහෙම නැත්නම් අර මේ පරිගැනීමේ චේතනාවෙන් ඉවත් වෙන්න ඔහුට උපකාර කළා කියන එක. ඊට පස්සේ 2006 මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වුණාන් පස්සේ ඔහුගේ ඉතිහාසයේ පුරාවටම මහින්ද රාජපක්ෂලා විසින් අපි නිතරම කියන දේ තමයි ලංකාවේ හොරකම නීතිගත කරපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. මේ ත්‍රාඩකම, මේ මැරත්තය ආයුධයක් බවට, එහෙම නැත්නම් මේක නීති පවතින නීති අනුකූල මෙවලමක් බවට පත් කරන නායකයා තමයි මහින්ද රාජපක්ෂ. ඉතින් ඔහු ජනාධිපති වීමෙන් අනතුරු 2005 දිගින් දිගටම ඔහු විසින් නැති කළ සමාජ සහ දේශපාලන සංස්කෘතිය ඇතුලේ ලොකුගේලා විසින් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරා. ඒ ත්‍රාඩ, ඒ අමන, ඒ නින්දිත දේශපාලන සංස්කෘතිය දිගින් දිගටම පවත්වාගෙන යනවා වගේම නඩත්තු කරන්න. ඉතින් ඒ ඇතුලේ ගාමිණී ලොකුගේලා කරපු කාර්යභාරය ඉතා විශාලයි. ඒකට හොඳම උදාහරණයක් මම දැන් කියන්න. ගාමිණී ලොකුගේ වගේ ත්‍රාඩ අමන දේශපාලකයන්ගේ දේශපාලනය අත්‍තරම වැඩ කරේ මේ රටේ මිනිස්සු පාරට බහැලා.
දෙදස් 22 අරගලෙන් තමයි ගාමිණී ලොකුගේලාගේ දේශපාලනය සදාටම තිත තියන්න මේ රටේ මිනිස්සු උනේ ඒ වගේ මේ රටේ මිනිස්සු මැදිහත් උනේ 2021කට කලින් අපි 2015 2019 ආණ්ඩු කාලයට ගියත් එම එවකට විපක්ෂයට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ හිටපු ගාමිණී ලොකුගේ එක්වර පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකට PONNAYA කියන කුණුහරුපයෙන් ඒක වචන කියන්න බෑ කමිටි ගයිඩ්ලයින් කඩ වෙන නිසා නැත්නම් ඒ වචනය කියලා ආමන්ත්‍රණය කරන ප්‍රසිද්ධිය පාර්ලිමේන්තුවේ. එතකොට මට මතක විදිහට ඒ වෙද්දී පාර්ලිමේන්තුවේ කතානායකවරයා විදිහට කතානායක නෙමෙයි ඒ පුටුවේ වාඩි වෙලා හිටියේ බිමල් රත්නායක ඔහු කියනවා මේ වචන හැන්සඩ් එකකින් ඉවත් කරන්න කටයුතු කරනවා කියලා. ඒ වගේම විපක්ෂයනුත් ආණ්ඩු පක්ෂයනුත් යෝජනාවක් එනවා මේ වචන පාර්ලිමේන්තුවේ හැන්සඩ් එක අයින් කරන්න කියලා. එහෙම කියද්දි දිගින් දිගටම ඒ වචනය පුන පුනා සරත් ෆොන්සේක කියන්නේ ෆොන්සේක නෙමෙයි න්‍යා කියලා ඒ වචන දිගින් දිගටම ගාමිණී ලොකුගේ කියනවා පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ කියන්නේ රටේ ව්‍යවස්ථාදායක ඇතුලේ රටේ නීති හදන උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුලේ ගාමිණී ලොකුගේලා හිතාගෙන හිටියේ ගාමිණී ලොකුගේලා කතා කරේ ඒ වගේ ත්‍රාඩ වචන. එහෙම අමන සංස්කෘතියක් තමයි මේ ගාමිණී ලොකුගේලා විසින් ඇති කරේ වගේම දිගින් දිගටම නඩත්තු කරේ බලය නැති තැන. කතාවක් තියෙනවා කැස්බෑව ආසනයේ කවුරු බලය හැබෙව්වත් මොන ආණ්ඩු තිබ්බත් කිසිම විදිහකින් ලොකුගේලට බලපෑමක් වුණේ නැහැ කියලා. නමුත් සමහර තැන්වල සඳහන් වෙනවා චන්දන කච්චිආරච්චි ඔහුට බලපෑමක් වුණා අවසාන කාලේ ඒ වෙන තෙක් ඔහු බලයේ ඉන්න තාක්කල් සහින් පසුවත් ගාමිණී ලොකුගේලා මේ පිළියන්දල ඒ කියන්නේ ඒ කැස්බෑව ආසනයේ ඉතා විශාල විදිහට සිවිල් බලයක් ඒ වගේම මර බලයක් යොදාගෙන මර බලයක් තියාගෙන වැජමුණා කියන කාරණාව. ඔය අතරේ ගාමිණී ලොකුගේට තියෙන තවත් චෝදනාවක් තමයි 2021 2022 කාලවකවානුවේ දෙහිවල සත්තුවත්ත පිළියන්දලට ගෙන යන්න මේ ගාමිණී ලොකුගේ දරපු උත්සාහය. ඔහු දෙහිවල සත්තුවත්ත පිළියන්දල කහපොළ බොල්ගොඩ ජලාශය ආසන්නයේ ඉඩම ඒ ආසන්නයට ගෙනියන්න කීප වරක්ම උත්සාහ කළා දිනවා කැබිනට් මණ්ඩලයේ පවා ඒ සාකච්ඡාවේදී ඔහුගේ යෝජනා වෙලා තින්නේ අපි එතන දෙහිවල තියෙන සත්තුවත්ත එතනට අරන් යමු කියලා. ඒ සම්බන්ධයෙන් විශාල විරෝධයක් ගොඩනැගුණා. කොටිම ජනාධිපතිවරයා එතකොට ඒවකට හිටපු පළවයි හරි ජනාධිපති නන්ද සේනගෝඨාභ්‍යාස් විරුද්ධ වෙන්නේ නැහැ. ඔහුට ඒකට උත්තරයක් දීගන්න බැරි වෙනවා. ගාමිණී ලොකුගේ එක් පැත්තකින් තර්ක කරනවා අපි සත්තුවත්ත අරන් යා යුතුයි දෙහිවලට කියලා. නමුත් ඒවකට කැබිනට් එකකින් ආපු විරෝධය කියන්නේ ඒ විරෝධයෙන් කැබිනට් එකෙන් නෙමෙයි එළිය සමාජයෙන් ආපු විරෝධය තමයි කැබිනට් එකේ ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාව හම්බෙන්නේ නැහැ. නමුත් ඔහු ඒ අවස්ථාවෙත් උත්සාහ කරන්නේ අර දෙහිවල තියෙන සත්තුවත්ත එතනට යන්න. ඔහුගේ පරමාර්ථය තමයි සත්තුවත්ත ඉඩමදී ඒ නිසා තමයි මෙතනට අරන් යන්නේ වගේ එන අවංක චේතනාවක්. ඊට කලින් 2020 2021 වගේ කාලවකවානුවේ කොරෝනා වසංගතය තියෙන කාලවකවානුවේ පිළියන්දල ඒ කියන්නේ රටම ලොක්ඩවුන් වෙලා තියෙන කාලේ. එතකොට ඒ වෙද්දී රටේම COVID-19 වසංගතයක් විදිහට ප්‍රතිලා තියෙද්දි ලොක්ඩවුන් වෙලා තියෙද්දි ඔහු සෞඛ්‍ය අංශ බලධාරීන්ට බලපෑම් කරනවා පිළියන්දල තියෙන ලොක්ඩවුන් එක අයින් කරන්න කියලා. මම හිතන්නේ ඔහුගේ බිස්නස් වලට වගේ ඔහුගේ ව්‍යාපාරික කටයුතු වලට බාධා වීම නිසා දැන් කොහොම නමුත් ඒ වෙද්දී පුජ්‍යර පෙරමුණෙන් පවා විරෝධයක් ඇවිල්ලා අවසානයේදී ඔහු ඒ දේවල් කරන්න අවස්ථාවක් නැතුණත් ඔහු රිජුවම සෞඛ්‍ය අංශ වලට පවා ඉතා කැත සහ නින්දිත විදිහට ඔහුගේ දේශපාලන බලය පාවිච්චි කළා. ඒ වගේ බලපෑම් කරන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙමෙයි 2021 විතර ජගත් කුමාරට පාර්ලිමේන්තු ඒකට පොජ්ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට පාදුක් ඔහු හිටියේ එතකොට පාදුක්ක සංවිධායක විදිහට මම හිතන්නේ එවකට පාදුක්ක සංවිධායක විදිහට ඉන්නකොට ඔහුට උඩින් කැස්බෑව ආසන සංවිධායක විදිහට කැස්බෑවේ ගාමිණී ලොකුගේ පාදුක්කත් අල්ලගෙන පාදුක්කේ තමන්ගේ මර බලය ප්‍රචලිත කරන්න උත්සාහ කරනවා. එතකොට ඔහුගේ දේශපාලන බලය පාවිච්චි කරලා ඒ පොලිසියේ ස්ථානාධිපතිවරු පවා මාරු කරමින්. එතකොට ජගත් කුමාරයේ සම්බන්ධයෙන් තමන්ගේ විවේචන ඉදිරිපත් කළා. ඔහුගේ සංවිධායක සභාපති ධූරයෙන් ඉල්ලා අසනවා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියෙනවා ගිහිල්ලා බලන්න YouTube එකේ මේව බොරුනා. ඒ කියන්නේ තමන්ගේ පක්ෂයෙන් පවා තමයි ඔහුට විරෝධයක් එල්ල වෙනවා. ඔහු කරන දේශපාලන බලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ ඔහු ප්‍රවාහනමැති ඉඳලා ඊට පස්සේ ඔහුට හම්බ වෙනවා විදුලි සහ බලශක්තිය අමාත්‍ය ධූරයක්. එතකොට ගොඩාබි රාජපක්ෂ ආණ්ඩුවේ තෙල් නැති වුණේ අන්නේ කාලේ. ඒ කාලේ ඔහු ඍජුව විදුලි මණ්ඩලයට තමන්ගේ අමාත්‍ය ධූරය පාවිච්චි කළේ බලතල පාවිච්චි කරලා ලියුම් යවනවා තමන්ගේ හිතවිතුරන්ගේ විදුලි බිල් ගෙවන්න එපා කියලා. ඒකට සාක්ෂි අපි ගාවත් ඕනෑ තරම් තියෙනවා. මේ බොරු නෙමෙයි මේ වෙලිය සමාජ මාධ්‍ය ඇතුළේ ඕන තරම් සාක්ෂි සහිතව තියෙන කාරණා. මේ 2022 ඒ කියන්නේ අරගලයට ඔන්න වෙන්න තියෙද්දි ඔහු තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා ලියුම් ගහනවා මේ කෙනාගේ මේ මගේ හිතවතෙක්ය ඔහුගේ විදුලි බිල අය කරගන්න එපා ඔහුගේ විදුලිය කපන්න එපා කියලා වගේ ඉල්ලීම් කරලා ඉල්ලීමක් නෙමෙයි අතන මේක දේශපාලන තගක්. ඉතින් එහෙම කටයුතු කරපු ගාමිණී ලොකුගේ තමයි අවසානයේදී පෞද්ගලික රෝහලක බෙහෙත් ගන්න ගමන් එකපාරටම
හුටස් ගාලා ජීවිතය සමවරගෙන තියෙන්නේ. ඔහුට නිවන් සුව පැතුව කියලා ආගමික අර්ථයෙන් නිවන් දකිද කියන එක මම දන්නේ නැහැ. නමුත් ගාමිණී ලොකුගේල විසින් ඇති කරපු දේශපාලන සංස්කෘතියට මේ මිනිස්සුත් හිත තියලා ලංකාවේ මිනිස්සුත් හිත තියලා ඒක ඉවර කරේ 2022 දීමයි. එතනින් පස්සේ ගාමිණී ලොකුගේලගේ පැවැත්ම තහවුරු කරගන්න තවදුරටත් උඩ බැරි වුණා. මිනිස්සු ඔවුන්ව දේශපාලනිකව පරාජය කරා 2024 දී. ඉතින් ඒක ඉතාමත් හොඳයි. මොකද ගාමිණී ලොකුගේලට තමන් කරපු අපරාධ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව දඩුවම් විඳින්න ලැබුණේ නැතත් ඔවුන් කරපු දේවල් සම්බන්ධයෙන් දේශපාලනික ඔවුන් ලබාගෙන තිබ්බ බලය එක අතකට දේශපාලනිකවම පරාජය කරන්න මේ රටේ මිනිස්සු තමන්ගේ කතිරය පාවිච්චි කරලා ගිය අවුරුද්දේ සැප්තැම්බර් 21 වෙනිදා ඒ වගේම නොවැම්බර් 14 වෙනිදා මිනිස්සු කටයුතු කරපු එක ඒක මම හිතන ලොකුගේලට දීපු ඉතාමත් හොඳ මෙසේජ් එකක් ලොකුගේලගේ අවසන් හුස්ම හෙලන්න කලින්. ඉතින් ඒක තමයි අපිට මේ කියන්නුනේ. ඔය වගේ තව ඕනෑ තරම් කතා තියෙනවා. මේ කතාව විතරක් නෙමෙයි ලොකුගේල කරපු දේවල් මොනවද කියලා මේ වීඩියෝ එකේ කමෙන්ට් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට යටින්. ලොකුගේල ඔය ආසන්නයේ මේ කොළඹ ආසන්නයේ ජීවත් වෙන මිනිස්සු දන්නවා මොන වගේ දේශපාලනයක් දේගොල්ලෝ කරලා තියෙන කියලා. කිසිම විදියකින් මහජන නියෝජිතෙක්ට සුදුසු මට්ටමේ පුද්ගලයෙක් නෙමෙයි ලොකුගේ කියලා කියන්නේ. අමුත්‍රාඩ නිහින දේශපාලකයෙක්. ඉතින් ඒ වගේ දේශපාලකයෙක්ට තවදුරටත් සුබ ගමන් පතන්නවත් එහෙම නැත්නම් නිවන් සුව පතන්නවත් මගේ නම් පුද්ගලිකව කට ඇරෙන්නේ නැහැ. මේ ලොකුගේ ගැන කතාව ඕක තමයි අදට අපි ආයෙමත් වීඩියෝ එකේ ඉක්මනට මෙන්නම් එන්න කලින් අපි මතක් කරනවා තව තාවක් channel එක තාම subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ ගාමිණී ලොකුගේලා මහින්ද රාජපක්ෂලා ගොඩනගපු ඒ කැත දේශපාලන සංස්කෘතිය අපි කොහොම හරි ඉවර කරන්න ඕනේ. ඒක කිරීමේ වගකීමක් අතරට අපිට පැවරලා තියෙන වගේම පුරවැසියෙක් විදිහට මටත් මේක බලන ඕගොල්ලන්ටත් ඒ වගකීම ඒ විදිහටම බාර වෙලා තියෙනවා. ඉතින් අපි ඒක තමයි මේ කරන්නේ. අපි වීඩියෝ එකකින් කියන්නේ අපිට කරන්න පුළුවන් දේ. ඉතින් අපි ඒක කොහොම හරි කරමු. ඒක අතරට ගාමිණී ලොකුගේලා හදපු දේශපාලනය ඇතුලේ ගාමිණී ලොකුගේලා දේශපාලනිකව පරාජය වෙලා අවසානයේදී අවසන් උස්මන තැනට යාමත් මම හිතන්නේ අපේ පැත්තෙන් අපි සතුටු වෙන්න ඕන කාරණයක්. ඔවුන්ට නීතිමය වශයෙන් දඬුවම් ලැබුණේ නැතුණා. නැවත වතාවක් මතක් කරනවා වර්තමාන ආණ්ඩුවට මේ අවස්ථාවේදී කිසිම විදිහකින් කිසිදු කෙනෙක්ට නීත්‍යානුකූලව බේරෙන්න අවස්ථාවක් හදන්න එපා. ගාමිණී ලොකුගේලා වගේ තව ඕනතරම් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඉඳලා මේ විදිහ ගෙවල් වල ඉන්නවා. ඊට අනිද්දා හුස්ම අවසන් හුස්ම හෙලන්න පුළුවන්. ඒ අවසන් හුස්ම හෙලන්න කලින් ඒ අයට විරුද්ධව නීත්‍යානුකූලව පියවර ගන්න. ඕන් කරපු හොරකම් නරකම් වංචා දූෂණ සම්බන්ධයෙන් නඩු පවරන්න. ඒකට නීත්‍යානුකූලව පියවර ගන්න. මොකද ඔවුන් දේශපාලනිකව පරාජය වෙලා ඉවරයි. නමුත් ඔවුන්ට නීත්‍යානුකූලව ඔවුන් කරපු අපරාධ සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතුමයි. ඒකට ඒ වගකීම වර්තමාන ආණ්ඩුව වෙන මාලිමාවට පැවරලා තියෙනවා. ඉතින් අපි ඒ ඉල්ලීම කරමින්ම අපේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් හැමෝටම ස්තුතියි. ආයෙමත් මතක් කරනවා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.